දේශනා කළා. ඒ ගාථාවේ සඳහන් වෙන්නේ ඔයත් හැමෝම දන්න අපි හැමෝම නිතර අහලා තියෙන ගාථා ධර්මය. සබ්බපාපස්සකන කුසලස්ස උපසම්පදාය සචිත්ත පරියෝධපන ඒතම් ඝාතසස් මේ බුදුදහම ග්‍රාම නිසද්ධම්මේ සියලු හරය තමයි මේ පද හතරකට ගොනු කරන්නේ. මොකද බුද්ධ ශාසනය තුල ගන්න. සබ්බපාපස්ස සියලු පව් නොකරන්න කියන කාරණා. චුල්ලහත්ති පදෝපෝ කියන සූත්‍රයේ සරල අදහස වෙන්නේ. අනුබුදු මේ මායාවන් වහන්සේ මේ සූත්‍රය දේශනා කළා. ප්‍රමාණවත් කියන දේශනා කළා. වණී සැරිසර ඇත්තු ගමන් කරනකොට ඒ අදි පාඩි අපිට දකින්න හැකියාව මේ අදි වලින් මේ සත්‍ය දේශනා ඔය ගේට්වින් කරන්නේ වණී සැරිසර අනින්ගේ අනි දැක්කට පස්සේ කෙනෙකුට හිතන්න පුළුවන් මේ අඩියක් මුලින්ම දැකපු බව ඇත් හරියක් මුලින්ම දැකපු බව දෙනෙකුට කියන්න පුළුවන්. මේ තමයි වෙච්ච විශේෂය. මේ තරම් ශරීරයක් තියෙන ඇත. මේ විදිහේ කියලා කෙනෙකුට උපමා කරනවා. මේ හිතන්න නමුත් තථාගතයන් වහන්සේ අනුරුදු මිහිඳු මහ රහතන් වහන්සේ දේශනා කරනවා. එක් ඇත් අඩියකින් එක් පාසලකින් අපිට හරියට කෙනෙක් පිළිබඳව මේක අරලා දිනන බෑ. හිතන්න අවබෝධ කරගන්න හැකියාව. ඒක මිනිස්සු වෙච්ච අපිට අපි බොහෝ වෙලාවට කෙනෙකුගේ බාහිර ස්වરૂපය දැකලා මේ බාහිර ස්වરૂපේ අපි හිතනවා අනේ න්යා හරියට ලස්සනට ඇදලා පිරිසිදු වෙයි ලස්සන ජීවිතයක් ගත කරන හොඳ ජීවිතයක් ගත කරන මේ බාහිර ස්වરૂපේ අපි හිතනවා අපි නිරූපණය කරනවා අපි මානසික ගොඩනගා ගන්නවා මෙයා හරි ලස්සන කෙනෙක් වගේ මෙයා අභ්‍යන්තරයක් හොඳ කෙනෙක් වෙන්නේ හැබැයි අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ විචුල්ලාති පරෝපම සූත්‍රයෙන් දේශනා කරනවා ඒ පාසලකදී ඇතින් පිළිවෙලව කියන්නේ බෑ බාහිර ස්වરૂපේ මේ අභ්‍යන්තරයේ ඉන්න පුජ්‍යලයා කවුද කියලා කියන්න ඔබටත් බෑ මටත් බෑ අපි කාටවත් මේ ශරීරයේ අභ්‍යන්තරයේ තියෙන මනස විවිධාකාරයි මේ මනස ක්ෂණයක් පාසා වෙනස් වෙනවා මේ වෙනස් වෙන මනසක් තුළ තමයි ඔබත් මමත් මේ ශරීර කූඩුවක් සහිතව මේ ජීවිතේ ගෙනෙන්නේ ඒ නිසා බණහන්න වාඩි වෙච්ච ඔබේ මනස නෙමෙයිද ධර්මයේ දේශනා කරන්න වාඩි වුණු මම නෙමෙයි වැඩේ. ඒ වගේ අපේ මනස ක්ෂණයක් පාසා මොහොතක් පාසා වේගයෙන් වෙනස් ස්වභාවයකට පත් වෙමින් යන. ඒ නිසා මතකේ තබා ගන්නට ඕන. මේ වේගයෙන් වෙනස් වෙන මනසක් තුළ අපේ ශරීරය මොන විදියට අපි ගොඩනගාගෙන තිබුණත් මේ සියල්ලම ක්ෂණයක් පාසා වෙනස් වෙලා අවසානයේ මරණ ස්වභාවයෙන් මේක නිමාවට පත් වෙනවා කියන සිතුවිල්ල මනස තියාගන්න. එතකොට චුල්ලාති පදෝපම සූත්‍රයේ උන්වහන්සේ ලස්සනට දේශනා කරනවා. ඒ ඇත අඳුර ගන්න නම් ඒ ඇත ගමන් කරපු මාර්ගය අපි ටිකක් හොයලා බලන්න. ඒ ඇත ඇඟ අතුල්ලපු ගස් පිළිබඳව සොයා බලන්නට. ඒ ඇත දල දෙකෙන් පසාර කරපු ගස් පිළිබඳව සොයා බලන්නට ඕන. ඇතාගේ උස පිළිබඳව, ශරීරය පිළිබඳව, මොනතරම් වයසක් තියෙන ඇතෙක් පිළිබඳව කියන කාරණාව සොයා බලන්න නම් එක් ඇත අඩියකින් කිසිසේත් පිළිගන්න බැහැ. එනිසා මතක තියාගන්න. ජීවත් වෙලා ඉන්න ජීවිතය තුළදී එක් පුද්ගලයෙක්, එක් තැනැත්තෙක්, එක් අවස්ථාවක දැක්ක පමණින් අපිට බෑ එයත්ගේ සිත කියලා. එයත්ගේ අභ්‍යන්තරයේ ඉන්න පුජ්‍යලයා පිළිබඳව අපිට කියන්න